අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මාළු තෙල් විනාගිරියට හදාගන්න විදිහ. අලුත් දෙයක් නේද? මම කියලා දෙන්නම්. මේක මාරම ලේසි. ඒ වගේම මාරම රස කෑමක්. අවුරුද්දට ඔයගොල්ලන්ට හදන්න පුළුවන්. අවුරුදු පාටියට අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. එන්න කියලා දෙන්න. මේක මාරම ලේසි. හරි මම මෙතන අරන් තියෙනවා තලපත් මාළු කිලෝ එකක් අරන් තියෙනවා. සාමාන්‍ය කෑලි වලට කපාගෙන තියෙනවා. මම මේකට එකතු කරනවා එනසල් කුරුඳු පොතු කරාමුණටි ඒ වගේම සුදුලුණු ගෙඩි භාගයක් වගේ ඉඟුරු අඟලක වගේ කෑල්ලක් එකතු කරනවා. ඊට පස්සේ රම්පේ කරපිංචා එකතු කරනවා. ඊට පස්සේ මම මේකට එකතු කරනවා තලාගත්ත අබ එකතු කරනවා තේ හැඳි දෙකක් වගේ. ඊට පස්සේ විනාගිරි මම එකතු කරනවා මේකට මේස හැඳි 3ක් වගේ එකතු කරනවා. මේකට අනිවාර්යයෙන්ම විනාගිරි එකතු කරගන්න ඕනේ ඔයගොල්ලෝ. මේකේ විනාගිරි වලින් තමයි මේකේ රස එන්නේ. අපි ඊට පස්සේ මේක හොඳට කලවම් කරගන්න ඕනේ මෙහෙම. ඊට පස්සේ මේකට කහ එකතු කරගන්නවා තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ලුණු එකතු කරනවා තේ හැන්දක වගේ ප්‍රමාණයක් එකතු කරගන්නවා ලුණු රස අනුව ඔයගොල්ලෝ එකතු කරගන්න ගම්මිරිස් එකතු කරගන්නවා මම තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේක සැරෙන්නේ ගම්මිරිස් වලින් හරි මික්ස් කරලා මම මේක පැයක් වගේ සීසන් වෙන්න තියා ගන්නවා හරි මම භාජනයක් ලිපේ තියාගෙන තෙල් මේසේ හැන්දේ එකමාරක් වගේ එකතු කරගත්තා මම මේකට එකතු කරනවා අමු මිරිස් ටිකකුයි ලුණු රවුම් කපාගෙන ඔයගොල්ලන්ට පේනවා ඇති අපි මේක තප්පර 30ක් වගේ තෙලේ බැදලා සක් ගාලා අරගන්නවා හරි තප්පර 30ක් වගේ බැදගෙන අපි මේක තෙලෙන් ගන්නවා ඊට පස්සේ මම මේ තෙල් එකටම අපේ මැරිනේට් වෙච්ච මාළු ටික එකතු කරගන්නවා. මාළු ටික එකතු කරලා මම මාළු අපි මැරිනේට් වෙන්න දාපු භාජනයෙම හොදලා වතුර කෝපයක් වගේ මේකට එකතු කරගන්නවා. එකතු කරලා අපි මේ මාළු එක තැම්බෙන්න දෙන්න ඕනේ. හරි ඔයගොල්ලන්ට පේනවාද මාළු තැම්බිලා තියෙන්නේ. අපි දාපු වතුර ප්‍රමාණය මෙන්න මේ ගානට හිඳලා තියෙන්නේ. මම මේ වෙලාවේ මේකට උකු පොල් කිරි එකතු කරගන්නවා. කෝප භාගයක් වගේ එකතු කරගන්නවා. එකතු කරලා අපි මේක හොඳට කලවම් කරගන්නවා. හරි ඊට පස්සේ මම මේකට ලුණුයි අමු මිරිසුයි අපි බැදගත්ත ටික එකතු කරගත්තා. මේක අපි කිරියක උතුරගෙන එද්දි විනාඩියක් වගේ ගියාට පස්සේ මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගමු. අපි දැන් ලිප ඕෆ් කරලා තියෙන්නේ. හරි අපේ මාළු තෙල් විනාගිරියට අපි හදලා ඉවරයි. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක ලස්සන පාටට තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ try කරලා බලන්න මේක අලුත්ම රසයක් වෙයි. ඇත්තටම මේක මාරම රසයි. ඒ වගේම සුවඳයි. අනිවාර්යයෙන්ම try කරන්න ඔයගොල්ලන්ගේ අවුරුදු පාටියට මේක අමතක කරන්න එපා.